ඉතින් ඔයාලට පේනවා ඇති මේ පහලින් පේන තියෙන දෙනියාය මාර්ගය. ඉතින් තව පොඩි චූටි දුරක් තමයි තියෙන්නේ මේ මාර්ගයට. මෙතනින් පල්ලෙහාට ගිය ගමන් අපින් බලමු. මේ ඔබට පේන්න තියෙන්නේ දෙනියාය මාර්ගය. මේ මාර්ගයෙන් තමයි මම මෝර්නින් සයිඩ් වෙත ගමන් ආරම්භුවේ. ඉතින් මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා පැහැදිලිව. ඉතින් මේ පාරෙන් දිගටම ගියාට පස්සේ ඔයාලට සූර්ය කන්ද පහු කරාට පස්සේ වංගු 10 හම්බෙනවා. ඉතින් ලස්සන ප්‍රදේශයක්. සීත දේශගුණයක් සහිතව ගිහිල්ලා නැත්තම් ගිහිල්ලා බලන්න වංගු 10 ප්‍රදේශයටත් හරිම ලස්සන සීත දේශගුණයක් සහිත ප්‍රදේශයක්.